තරුණ සේවා සභාව සංගීතවලට වැය කළ මිලියන 538 නිලධාරීන්ගෙන් අය කරගන්න විගණනය කියනවා. රන්මලී සෝමසිරිගේ සටහන වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මගින් රජයට සිදු ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කරගන්නයි ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කරනවා. ස්මාර්ට් යූත් වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමටත් පෙර ස්මාර්ට් යූත් ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග 3ක්ද ඇතුළුව තවත් සංගීත ප්‍රසංග 5ක් පවත්වා රුපියල් මිලියන 259.83ක් වැය කර තිබෙනවා කියලා කියනවා. 31st night youth celebration හා ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය සංගීත ප්‍රසංග මෙලෙස පවත්වා තිබුණු බව තමයි එම වාර්තාවේම සටහන් කර තිබෙන්නේ. ඒ දිනමින පුවත්පතේ සටහනක වාර්තා කරනවා. සීයා කජුත් කෑවා, බාරුත් බෙදුවා, ෆනුත් ගත්තා, මියුසිකල් ෂෝත් ගැහුවා. අන්තිමට සීයා ඉන්න ටිකේ ජොලියේ හිටියා, ගෙදර ගියා. රාජපක්ෂලා සීල් රෙදි බෙදුවා, මහින්දලාන්දලා කැරම් බෝඩ් බෙදුවා, සජිත් ප්‍රේමදාසලා බස් බෙදුවා. කිසිවක් නොබෙදපු කෙනා ජනාධිපති පුටුවට ගියා.